සුබ දවසක් ඔයාට නවල්ස් AR අපගේ YouTube නාලිකාවට සාදරයෙන් පිළිගන්නවා. මුලින්ම කියන්න ඕනේ මේ වීඩියෝ එකේ ප්‍රධානම කාරණාව තමයි කුලී මනාලි තුන්වෙනි එපිසෝඩ් එකයි දැම්මේ නැත්තේ කියන එක. ඒකට ප්‍රධානම රීසන් එක තමයි ඔයාලා මේ අහන මගේ කටහඬ. මේ කටහඬ ගොඩක් රළුයි. ඉතින් ඔයාලා කලින් එපිසෝඩ් දෙකම ඇහුවේ හරිම ලයිට් වර්ෂන් එකක් තියෙන වෝකල්ස් වලින්. ඉතින් ඒක හරිම මිහිරි වෝකල් ස්ටෝන් එකක්. ඉතින් ඒ වෝකල් ටෝන් එක මේ වෙනකොට මගෙන් ගිලිහිලා තිනවා මගේ අසනීප තත්ත්වය නිසා. මම වීඩියෝ එකක් හැදුවේ නැත්තේ ඔයාලට මගේ මේ තියෙන ටෝන් එක සෙට් වෙයිද කියලා දන්නේ නැති හින්දා. ඉතින් මේකේ පළවෙනි අරමුණ තමයි ඔයාලට කුලී මනාලි තුන්වෙනි එපිසෝඩ් එකත් අහන්න ඕනේ නම් දිගටම එපිසෝඩ් අහන්න ඕනේ නම් මේ වෝකල් ටෝන් එක ඔයාට ඕකේ නම් ඒ කියන්නේ මේ කටහඬ ඔයාට ඕකේ නම් මේ කටහඬින් ඔයා නවල් එක අහන්න කැමති නම් කමෙන්ට් එකක් අනිවාර්යයෙන්ම දාන්න මේ වෝකල් ටෝන් එක ඕකේ නැත්නම් heart reaction එකක් නැත්නම් මොකක්ම හරි කමෙන්ට් එකක් දාන්න next episode please කියලා හරි නැත්නම් ඊළඟ කොටස ඉක්මනින් දෙන්න කියලා හරි. එතකොට මම දැනගන්නවා මේ වීඩියෝ එකට අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. එතකොට මම දැනගන්නවා ඔයාට නවල් එක අහන්න ඕනේ මේ කටහඬ අවුලක් නැහැ කියන එක. මොකද මගේ මුල්ම කටහඬ ඒ ටෝන් එක හරිම light version එකක්. ඒ light vocals හරිම මේ clear tone එකක් තිබුණේ. ඉතින් මේක හරිම deep voice එකක් මේ වෙලාවේ මට තියෙන්නේ. මේක සාමාන්‍යයෙන් අර අද්භූත අන්නේ වගේ වොයිස් කරන්න සුපිරි කියලා ගොඩක් වෙලාවට මට හිතෙනවා. මම හිතනවා ඔයාලත් ඒකට කමෙන්ට් එකක් දායි ඒ ගැනත්. ඉතින් මේකේ මම හොරබල් ස්ටෝරි එකක් කියන්නේ හොරර් ස්ටෝරි එකක් ඉස්සරහට ගේන්න බලාපොරොත්තුෙන් ඉන්නවා සම්පූර්ණයෙන්ම එකක්. one clip එකකට නැත්නම් clip දෙක තුනකට හරි. ඉතින් ඒව අහන්නත් කැමති නම් ඒකෙනත් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම අදහස් අනිවාර්යයෙන්ම අවශ්‍යයි. එතකොට මට වීඩියෝ එකක් දාන්න ඒක ලොකු ශක්තියක් වෙනවා. නවල් එක කියවන්න පුළුවන් විදිහට දානවා. වගේම අහන්න පුළුවන් විදිහට දානවා. මට පුළුවන් දෙවිදිහට මම දානවා. නමුත් වැඩි හරියක් මම දාන්නේ අහන්න. මොකද කියවනවට වඩා මම අහන්න ફોකස් කරලා තමයි මේ channel එක හැදුවේ. නවල්ස් වලට ආදරය කරන වෙනුවෙන්. ඉතින් මේ හැම නවල් එකක්ම මගේම නවල් එකක්. මම කිසිම පිට කෙනෙක්ගේ නවල් එකක් දාන්නේ නැහැ. මේ ඔක්කොම ideas, මේ නවල් stories ඔක්කොම මගේ. එතකොට ඒ නිසා ඔයාලට මගේ නවල්ස් අහන්න පුළුවන් මෙතනින් විතරයි, වෙන තැනක් නැහැ. ඒ වගේම මතක් කරනවා ඔයාලා කැමති නම් රේඩියෝ ඩ්‍රාමා ටයිප් එකේ නවල්ස් අහන්න AR audio book ශ්‍රී ලංකා කියලා වෙනම නාලිකාවක් තියෙනවා මගේ. ඒ නාලිකාව හා සම්බන්ධ වන්න. ඒකෙත් ලස්සන ස්ටෝරි එකක් යනවා කඳුළු මනාලි කියලා. හැබැයි ඒකේ හිමිකරු කට්රු මම නෙවෙයි. කට්රු මදුෂානි නවරත්න සොහිරිය. ඉතින් ඒ සොහිරියව මේ වෙලාවේ මතක් කරනවා නවල් එක ලබා දුන්න එක ගැන. ඒ වගේම ඒකේ තව කතාවක් යනවා ගංගා. මේ වෙනකොට එපිසෝඩ් 2යි දාලා තියෙන්නේ. ඒක නම් මගේ නවල් එකක්. හරි. කෙසේ නමුත් අනිවාර්යයෙන්ම මට කමෙන්ට් එකක් දාන්න එපිසෝඩ් එක සම්බන්ධව. ස්තුතියි. පරිස්සමින් ඉන්න, නිරෝගීව ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි. මේ නවල්ස් AR. තව එකක්. ඔයා අපේ channel එකට අලුතෙන් එකතු වෙන කෙනෙක් නම් නවල් අහන්න, කියවන්න දෙකටම කැමති කෙනෙක් නම් විතරක් අපේ නාලිකාව subscribe කරලා තියාගන්න. ඉතින් මම දාන හැම වීඩියෝ එකකම අප්ඩේට් එකක් ඔයාට ගෙන්න ගන්න ඕනේ නම් විතරක් ඔයා අනිවාර්යෙන්ම notification on කරගන්න. subscribe button එක ළඟ තියෙනවා bell icon එකක්. ඒක click කරලා all notification දාගන්න. එතකොට මම දාන හැම වීඩියෝ අප්ඩේට් එකක්ම ඔයාට ලැබෙයි. සතුටින් ඉන්න, පරිස්සමෙන් ඉන්න. සුබ දවසක්.